ආයිබෝවන් යාළුවනේ මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මම අලුතෙන්ම ෆෝන් එකක් ගෙනාවා Honor X9C එක. ඇත්තටම මම මේ ෆෝන් එක දැන් දවස් 3ක් විතර පාවිච්චි කරලා තමයි ඔයාලට පෙන්වන්නේ. මොකද ෆෝන් එක හොඳයිද කියලා ඉස්සෙල්ලා අපි බලන්න ඕන නිසා. බැටරි කැපැසිටි එක මිලි ඇම්පියර් 6600ක්. ඇත්තටම හොඳයි. ඊට පස්සේ කේබල් එක C type ඩේටා කේබල් එකක් තියෙන්නේ. ඊට පස්සේ charge කරන්නත් එක්ක ඒ වගේම තමයි මේක ඔයාලට ගන්න පුළුවන් 12GB RAM 256 storage එකෙන් ඒ වගේම 512 storage එකෙන් ගන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් හොඳ ස්පීඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ කැමරා එකත් ඇත්තටම හොඳයි. මෙගාපික්සල් 108ක බැක් කැමරා එකක් තමයි තියෙන්නේ. සෙල්ෆි කැමරා එක මෙගාපික්සල් 16ක් තියෙනවා. ඉතාමත් හොඳට අපිට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට 4K වීඩියෝස් ගන්න පුළුවන්. හොඳ ෆෝන් එකක්. කලර්ස් එහෙම ඉතාමත් හොඳයි. කවුරු හරි ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් ඔයාලට සිංග එකෙන් 1.29කට වගේ ගන්න පුළුවන්. සිංග කම්පැනි වරන්ටිම තියෙන ෆෝන් 1.19කට මම මේ ෆෝන් එක ගත්තේ 1.19කට කම්පැනි වරන්ටිත් එක්ක. ඉතින් ඩීලර් කෙනකින් ඔයාලට ගන්න පුළුවන්. ඇත්තටම හොඳ ෆෝන් එකක්. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට ගන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆෝන් එකක්. මොකද මම ටික දවසක් පාවිච්චි කරලා තමයි ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් තවත් මේ ෆෝන් එක ගැන විස්තර කියනවා නම් ඇත්තට මේ ෆෝන් එකේ උස මිලිමීටර් 162.8ක් පළල මිලිමීටර් 75.5ක්. ඉතින් බර ඇත්තටම ග්‍රෑම් 189ක් වගේ. ඊට පස්සේ ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් ඩිස්ප්ලේ එක 6.78 ඉන්චස් ඇමොලොයිඩ් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. රෙසොලූෂන් එකත් ඉතාමත් හොඳයි. 2700 වැඩි කිරීම 1224ක් තියෙනවා. ඇත්තටම ඔයාලට දවල් කාලයේදී අවුරස්මිය ගොඩාක් හොඳට වැටලා තියෙන වෙලාවක වුණත් ඉතාමත් හොඳට මේ ෆෝන් එකේ නිට්ස් අගේ වැඩි නිසා ඔයාලට හොඳට මේ ෆෝන් එක හොඳ ආලෝකයේ තියෙන වෙලාවක වුණත් හොඳ පැහැදිලිව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ෆෝන් රිවිව් එකක් නෙමෙයි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ෆෝන් එක මම පාවිච්චි කරන්න ගත්ත නිසා මේකේ තියෙන හොඳ නරක චුට්ටක් ඔයාලට කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලත් Honor ෆෝන් එකක් ගන්නවා නම් ඇත්තටම මේ ෆෝන් එක හොඳයි. ඉතින් පාවිච්චි කරලා බලන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා හැමදෙනාටම ජය වේවා.